ටෙඩි වීලොග්ස් YouTube channel එකට ඔයාලව අදත් සාදරයෙන් පිළිගන්නවා. අපි දන්නවා ලංකාවෙන් අපේ යාළුවෝ ගොඩක් දෙනෙක් මේ වෙද්දී අධ්‍යාපන සහ රැකියාව අවස්ථා සඳහා පිටරට යන්න ලොකු උනන්දුවකින් පසු වෙනවා කියලා. ඉතින් එහෙම පිටරට යන්න බලන් ඉන්න අයට ගොඩක් වැදගත් වීඩියෝ එකක් තමයි අද අපි අරන් ඇවිල්ලා තියෙන්නේ. අද අපි කතා කරන්න යන්නේ පාස්පෝර්ට් එක කොහොමද හදාගන්නේ, කොහොමද පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක පුරවන්නේ සහ කොහොමද ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාගන්නේ කියලා. ඉතින් වීඩියෝ එක මුලින් ඉඳන් අග වෙනකන් ස්කිප් කරන්නේ නැතුව එක දිගට බලන්න. මොකද ගොඩක් වැදගත් මේක ෆලෝ කරන එක ඔයාලා හරියටම පාස්පෝර්ට් එක හදාගන්න යද්දී. ඉතින් ඔයා අපේ channel එකට අලුත් නම් තාමත් අපිත් එක්ක එකතු වෙලා නැත්නම් පල්ලෙහා තියෙන subscribe button එක ඔබලා අපිත් එක්ක එකතු වෙන්න. ඒ වගේම තමයි දකුණු අත පැත්තේ තියෙන bell icon එක click කරලා තියාගත්තොත් විතරයි අපි ඉදිරියේදී ගෙනෙන මේ වගේ වැදගත් වීඩියෝ එක notification එක ඔයාගේ phone එකට ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු අපේ වීඩියෝ එකට. ඉතින් අපි බලමු මේ සඳහා මොනවද අවශ්‍ය කරන ඩොකියුමන්ට්ස් කියලා. මුලින්ම ඔයාලට ඕන ඔයාගේ උපැන්න සහතිකය සහ එහි ඡායා පිටපතක්, ජාතික හැඳුනුම්පත සහ එහි ඡායා පිටපතක්, පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක මේක ෆිල් කරන හැටි මම වීඩියෝ එකේදී ඉස්සරහට කියලා දෙනවා. ස්ටුඩියෝ රෙසිට් එක. මෙතන ස්ටුඩියෝ රෙසිට් එක කියන්නේ ඉස්සර නම් පාස්පෝර්ට් එක හදද්දී අපි ෆොටෝස් අරගෙන ඒකේ print out අරගෙන තමයි ඇප්ලිකේෂන් එකේ යලවන්නේ. නමුත් දැන් එහෙම නැහැ. මේ සඳහා දැන් ආගමන විගමන දෙපාර්තමේන්තුව අනුමත කරපු ස්ටුඩියෝ එකක් තියෙනවා මේ ලංකාවේ හැම පළාතකම. ඒකේ ලිස්ට් එක මම වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලා ඒ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් ඒ ලින්ක් එකට ගිහිල්ලා බලන්න ඔයාගේ දිස්ත්‍රික්කයට අදාළ ස්ටුඩියෝස් මොනවද කියන එක. අපි මුලින්ම කරන්න ඕන ඒ වගේ ස්ටුඩියෝ එකකට ගිහිල්ලා ඒ ෆොටෝ එක ගන්න ඕන. ඊට පස්සේ ඒ ස්ටුඩියෝ එකෙන් ඔයාලට දෙනවා රිසිට් එකක්. ෆොටෝස් දෙන්නේ නැහැ. ඒ රිසිට් එක අපි ගාව තියාගන්න ඕන. අපි ඩොකියුමන්ට් සෙට් එකත් එක්ක ඒ රිසිට් එක දෙන්න ඕන. ඒ අතර ස්ටුඩියෝ එක ඔයාගේ ෆොටෝ එක ඊමේල් එකකින් යවනවා පාස්පෝර්ට් ඔෆිස් එකට. ඒක තමයි ප්‍රොසෙස් එක. ඊට පස්සේ ඔයාට මුදල් අවශ්‍ය වෙනවා. ඔයා පාස්පෝර්ට් එක හදන්නේ normal සර්විස් එකකින් හරි one day සර්විස් එකකින්ද කියලා ඩිසයිඩ් කරන්න මුලින්ම. සාමාන්‍ය සේවය නම් රුපියල් 3500 වගේ මුදලක් ඔයාලට සූදානම් කරගන්න වෙනවා. one day සර්විස් එකේදී ඔයාලට රුපියල් 15000ක වගේ මුදලක් සූදානම් කරගන්න වෙනවා. ඉතින් පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කලින් මේ ඩොකියුමන්ට්ස් ටික ඔයාලා ළඟ තියාගන්න. ඊට පස්සේ අපි බලමු ඊළඟ සෙග්මන්ට් එකෙන් කොහොමද මේ පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ෆිල් කරන්න කියලා. හරි. දැන් අපි බලමු පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක කොහොමද ෆිල් කරගන්න කියලා. පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ඩවුන්ලෝඩ් කරගන්න ලින්ක් එකක් මම මගේ වීඩියෝ එකේ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතනින් ඒක ඩවුන්ලෝඩ් කරන් ඔයාලට print out එකක් ගන්න පුළුවන් ලේසියෙන්ම. මේ තියෙන පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක. මේකේ පළවෙනි සෙක්ෂන් එක තියෙන්නේ office use only කියන එක. එතන මුකුත් ලියන්න යන්න එපා. පළවෙනි ප්‍රශ්නේ type of service කියන එක. ඒකෙන් ඔයා සාමාන්‍ය සේවයෙන්ද එක්දින සේවයෙන්ද මේක හදාගන්න බලාපොරොත්තු වෙන කියන එක. ඉතින් normal service එකෙන් නම් මෙතන ටික් කරන්න. one day service එකෙන් නම් මෙතන ටික් කරන්න. type of travel document කියන්නේ ඔයා මැද පෙරදිග සඳහාද එහෙම නැත්නම් සියලුම රටවල් සඳහාද මේක හදන්න කියන එක. ගොඩක් වෙලාවට අපි හදන්නේ all countries නම් මෙතන දාන්න, මැද පෙරදිග සඳහා යන කෙනෙක් නම් මෙතන දාන්න පුළුවන්. තුන්වෙනි ප්‍රශ්නේ විතර තියෙන්නේ present travel document number කියන එක. ඒ කියන්නේ ඔයාගේ පරණ පාස්පෝර්ට් එකක් තියෙනවා නම් ඒකේ නම්බර් එක මෙතනින් දාන්න පුළුවන්. නමුත් ඔයාලා අලුතෙන්ම නම් හදන්න යන්නේ මේක එච්චර අදාළ වෙන්නේ නැහැ. හතරවෙනි ප්‍රශ්නයත් ඔයාලට අදාළ වෙන්නේ නැහැ. අලුතෙන්ම පාස්පෝර්ට් එකක් හදන්න යනවා නම්. පස්වෙනි ප්‍රශ්නේ විදිහට තියෙන්නේ national identity card number කියන එක. ඒ කියන්නේ ඔයාගේ ජාතික හැඳුනුම්පත් අංකය මෙතන සඳහන් කරන්න. හයවෙනි ප්‍රශ්නේ surname එක. ඔයාගේ වාසගම මෙතනින් ටයිප් කරන්න තියෙන්නේ. ඒකෙදි ඔයා හරියටම වගේ උපැන්න සහතිකය සහ ජාතික හැඳුනුම්පත යන දෙකම හොඳට බලලා මෙතන ලියන්න. එහෙම නැතුනොත් මොකක් හරි වැරදීමක් වුණොත් පාස්පෝර්ට් එකේ වැරදි නමක් තමයි වදින්නේ. other names කියන්නේ surname එක නැතුව වගේ මැද තියෙන names කියන first name, middle name, last name වගේ තියෙනවා නම් මෙතන ඔයාලට ඒක දාගන්න පුළුවන්. ඒ නම් ලියද්දිත් හරියටම බලලා ලියන්න. ඔයා use කරන නම හරියටම ස්පෙලිංස් බලලා දාගන්න. මොකද ඒක තමයි පාස්පෝර්ට් එකේ වදින්නේ. මෙතන තියෙන permanent address එක ඔයාගේ ස්ථිර පදිංචි ලිපිනය මෙතනින් දාන්න. ඒ අයත් වෙන 8 වෙනි ප්‍රශ්නේ 1 කියන එකේ දිස්ත්‍රික් කියන්නේ ඔයගේ අයත් වෙන දිස්ත්‍රික්කය මෙතනින් දාන්න.
date of birth එකත් හරියටම බලලා දාන්න. මොකද මේකත් passport එකේ print වෙනවා. ඊට පස්සේ ඔයාගේ birth certificate එකේ details වගේක් දාන්න තියෙනවා 10 වෙනි ප්‍රශ්නේදී. එතන මුලින්ම දාන්න තියෙන birth certificate එකේ number එක. ඊට පස්සේ district එක දාන්න තියෙනවා. place of birth කියන්නේ උපන් ස්ථානය. ඒක ඔයාගේ උපන් සාතිකයේ සඳහන් වෙනවා. ඒ විදිහටම දාන්න. මෙතන sex female ද male ද කියන එක දාන්න. profession occupation job කියන්නේ මේකත් ඔයාගේ passport එකේ සඳහන් වෙනවා. මෙතනට ඔයා ස්ටුඩන්ට් නම් යන්නේ ස්ටුඩන්ට් කියලා දාන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයා ඉංජිනේර් කෙනෙක් හරි ડોක්ටර් කෙනෙක් හරි එහෙම කෙනෙක් නම් මේ අදාළ ඔයාගේ ජොබ් එක මොකක්ද කියන එක මෙතනින් සඳහන් කරගන්න පුළුවන්. ඒ සඳහන් කරන එක අපේ විදේශ ගමන් බලපත්‍රයේ වදිනවා. මෙතන තියෙනවා have you obtained dual citizenship in Sri Lanka කියලා. ඒ කියන්නේ තවත් රටක පුරවැසිභාවය ලබාගෙන තියෙන කෙනෙක් නම් ඒක මෙතන සඳහන් කරන්න ඕන. ගොඩක් කාලට එහෙම නැත්නම් මෙතන නෝ කියලා දාලා අපිට ඉස්සරහට යන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ මොබයිල් නම්බර් එක මෙතන අනිවාර්යයෙන්ම වැඩ කරන මොබයිල් නම්බර් එක සඳහන් කරන්න. මොකද ඔයා normal service එකෙන් මේක කරාම passport එක ready වුණාම ඔයාලට text message එකක් එනවා passport එක ready ඔයා කලෙක්ට් කරගන්න එන්න කියන එක. ඊට පස්සේ ඔයාගේ email address එකක් තියෙනවා නම් මේකත් වැඩ කරන email address එකක් දාන්න. email address එකක් නැත්නම් අලුතෙන් එකක් හදලා හරි මෙතනට දාන්න. ඊට පස්සේ අපි යමු ඊළඟ පිටුවට. මෙතන ප්‍රශ්න අංක 17 18 කියන එක අදාළ වෙන්නේ ditth පුරවැසිභාවය ලබා තියෙන අයට පමණයි. එහෙම අය මේකේ එයාලගේ ජාතිකත්වය සහ ඒ passport number එක මෙතනින් සඳහන් කරන්න ඕන. 19 if this application is for a child below the age of 16 years following information must also be provided. ඒ කියන්නේ මේ ෆිල් කරන කෙනාගේ වයස අවුරුදු 16ට අඩු නම් එයාගේ මව හෝ පියාගේ එහෙම නැත්නම් බාරකරුගේ ජාතික හැඳුනුම්පත් අංකය හරි passport number එක හරි මෙතන සඳහන් කරන්න ඕන. ඊට පස්සේ 20 වෙනි එකේදී අපිට කරන්න තියෙන්නේ මේ කොටු වල ගෑවෙන්නේ නැතුව මේ කොටු දෙකේම අත්සන් කරන්න ඕන. හොඳට මතක තියාගන්න මේ ඔයාගේ දාන අත්සන මේ කොටු වල ගෑවෙන්න හෝ ඒ කොටු වලින් පිටට යන්නේ නැති වෙන්න හරියටම අත්සන් කරන්න ඕන. ඊට පස්සේ 21 විදිහට තියෙන අයිදුම්කරුගේ ප්‍රකාශය මේකෙදි මෙතන අපි දිනේ දාලා අත්සන් කරලා මේ ඇප්ලිකේෂන් එක අපිට අවසන් කරන්න පුළුවන්. ඊට පස්සේ සෙක්ෂන් එක තියෙන්නේ කාර්යාලීය ප්‍රයෝජන සඳහා එතන මුකුත් ලියන්න කරන්න යන්න එපා. මේ සියල්ල අවසන් නම් ඔයාගේ අනිත් ડોකියුමන්ට්ස් ටිකත් එක්ක પાස්පෝර්ට් එකට අවශ්‍ය ලියකියවිලි සබ්මිට් කරන්න පුළුවන්. ඉතින් අපි මෙච්චර වෙලා කතා කරේ වයස අවුරුදු 16ට වැඩි කෙනෙක් પાස්පෝර්ට් එක හදන්න යනවා නම් කොහොමද මේ ඇප්ලිකේෂන් එක ෆිල් කරගන්නේ කියන එක. ඉතින් අපි බලමු වයස අවුරුදු 16ට අඩු ළමෙක් પાස්පෝර්ට් එක හදන්න යද්දී මොනවද අවශ්‍ය කරන ලිපිලේඛන කියලා. මේක සඳහන් වෙන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දීලා තියෙන යාළුවගේ වෙබ්සයිට් එකේ දීලා තියෙන උපදේශ පත්‍රිකාවක්. මේකේ ලින්ක් එක මම මගේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් මේක ඩවුන්ලෝඩ් කරලා කියවලා බලන්න. ඉතින් වයස අවුරුදු 16ට අඩු ළමෙක්ට પાස්පෝර්ට් එක හදන්න යනකොට 35A ආකෘති පත්‍රවල යනවා. ඒ කියන්නේ අපි අර ෆිල් කරපු ඇප්ලිකේෂන් එක අර වගේම උපැන්න සාතිකයේ මුල් පිටපත සහ ඒ ඡායා පිටපතක් අවශ්‍ය වෙනවා. දෙමාපියන්ට પાස්පෝර්ට් තියෙනවා නම් ඒකේ ඡායා පිටපත් අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙමාපියන් પાස්පෝර්ට් එකක් නැත්නම් දෙමාපියන්ට ජාතික හැඳුනුම්පත සහ ඒවායේ ඡායා පිටපතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දරුවන්ට ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳ දෙමාපියන්ගේ කැමැත්ත ප්‍රකාශිත ලිපියක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙමාපියන් මියගොස් ඇතනම් අදාළ මරණ සහතිකය සහ ඒ පිටපතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දෙමාපියන් දික්කසාද වෙලා නම් මේ දික්කසාද සහතිකය සහ ඒ ඡායා පිටපතක් අවශ්‍ය වෙනවා. ඒ වගේම දරුවාට වෙනත් ගමන් බලපත්‍රයක් ලබා ගැනීම පෙර එම දරුවාගේ තම මවගේ හෝ පියාගේ වළංගු ගමන් බලපත්‍රයට ඇතුළත් කර තිබේ නම් එය ප්‍රථමයෙන් ඉවත් කළ යුතු අතර ඒ සඳහා මෙන්න මේ 35C කියන ෆෝම් එක පුරවලා රුපියල් 1000ක ගාස්තුවක් සමග ඉදිරිපත් කරන්න කියලා තියෙනවා. ඒ වගේම ඔයාගේ ඒ දරුවන් විදේශක උපත ලබා තියෙනවා නම් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරලා තියෙන පුරවැසිභාවය පිළිබඳ සහතිකය සහ ඒ ඡායා පිටපතක් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම තමයි මේ ඔක්කොමත් එක්ක ඒ අයිතුම් පත්‍රය බාර දෙන්න දෙමාපියන් දෙදෙනාම පැමිණිය යුතුයි කියලා මේ උපදේශ පත්‍රිකාවේ සඳහන් වෙනවා. ඉතින්
ඒ ඩොකියුමන්ට්ස් ටික අපි හදාගත්තට පස්සේ අපි ඉස්සර වගේ කෙලින්ම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට එහෙම නැත්නම් මේ පාස්පෝර්ට් ඔෆිස් එකට කෙලින්ම ගිහිල්ලා ඇප්ලිකේෂන් බාර දෙන්න දැන් හැකියාවක් නැහැ මේ කොවිඩ් තත්ත්වය නිසා. ඒ සඳහා වුන් දීලා තියෙන අපිට අවස්ථාවක් ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාලා තමයි අපිට යන්න වෙන්නේ. ඉතින් අපි දැන් බලමු කොහොමද මේ ඔන්ලයින් අපොයින්ට්මන්ට් එකක් දාන්න කියන එක. එයාලගේ වෙබ්සයිට් එකට ගියාම ලින්ක් එකක් තියෙනවා. ඒක ලින්ක් එක මම මේ වීඩියෝ ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියෙනවා. එතකොට ඒ ලින්ක් එක ක්ලික් කරලා පස්සේ ඔයා මේ වගේ වෙබ් පේජ් එකකට එනවා. එතන ඔයා සඳහන් කරන්න ඕනේ ඔයා ඇප්ලිකේෂන් ටයිප් එක one day service එකෙන්ද normal service එකෙන්ද ගන්න කියන එක. preferred location ඒ කියන්නේ ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ බ්‍රාන්ච් වලින් ගන්නවද එහෙම නැත්නම් හෙඩ් ඔෆිස් එකෙන් ගන්නවද කියන එක. ඔයා හෙඩ් ඔෆිස් එකට යනවා නම් මේ පත්තර මුල්ල කියන එක ටික් කරන්න. මාතර නුවර වවුනියාව හරි කුරුණෑගල හරි බ්‍රාන්ච් වලින් එනවා නම් ඒවා ටික් කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙන ෆොටෝ ඇක්නොලෙජ්මන්ට් නම්බර් කියන එක. මෙතන අපි දාන්න ඕනේ අර ස්ටුඩියෝ එකෙන් ගත්ත ඒ රිසිට් එකේ තියෙන නම්බර් එක තමයි මෙතනින් දාන්න ඕන. ඇප්ලිකන්ට් නේම් එකට ඔයාගේ නම සඳහන් කරන්න. date of birth එකට උපන්දිනය හරියට සඳහන් කරන්න. NIC නම්බර් කියන්නේ ජාතික හැඳුනුම්පත් අංකය මෙතන සඳහන් කරන්න. මොබයිල් නම්බර් එකයි අපොයින්ට්මන්ට් ඩේට් කියන එක දාන්න. මේ අපොයින්ට්මන්ට් ඩේට් කියන එක මෙතනින් එයාලා දීලා තියෙන ඩේට් එක තමයි දාන්න ඕන. දැන් ඔක්තෝබර් මාසේ බැලුවොත් ඔක්තෝබර් මාසෙදී කිසිම දවසක් තැන්ට නැහැ. ඒ කියන්නේ ඔක්තෝබර් මාසෙදී ඔයාලට පාස්පෝර්ට් එක ගන්න විදියක් නැහැ ඇත්තටම. ඒ වුණාම නොවැම්බර් මාසේ තමයි අපිට බලන්න වෙන්නේ. නොවැම්බර් මාසේ මෙන්න මේ දින ටිකේදී ඔයාලට අපොයින්ට්මන්ට් එකක් දාගන්න පුළුවන්. ඒ දිනේ සිලෙක්ට් කරලා ඔයාලට එතන I have read and agree to the instructions කෙනෙක් කියලා කන්ෆර්ම් කරාම ඔයාලට මැසේජ් එකක් එයි අපොයින්ට්මන්ට් එක සඳහන් වෙලා. ඊට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේ අපොයින්ට්මන්ට් එක තියෙන දවසට මේ ඩොකියුමන්ට්ස් ටික අරගෙන ගිහිල්ලා බාර දීලා ඔයාගේ පාස්පෝර්ට් එක හදාගන්න ඒ ප්‍රොසෙස් එක පටන් ගන්න තමයි. ඉතින් ඒක තමයි පාස්පෝර්ට් ඇප්ලිකේෂන් එක ෆිල් කරන එක සහ පාස්පෝර්ට් එක ලබා ගන්න විදිහ. ඉතින් මේ වීඩියෝ එකත් එක්ක රැඳී සිටි ඔයාලා හැමෝටම ස්තුතියි. ප්‍රශ්න සහ මොන හරි කමෙන්ට්ස් තියෙනවා නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒ වගේම අපේ වීඩියෝ එක ලයික් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා. රැඳී සිටි ඔබ සැමට ස්තුතියි.